guys, good morning, buongiorno. Good morning කියවට දැන් වෙලාව 10:50යි. මේ කොල්ලට දැන් කතා කරන්න පුළුවන් හොඳටම. Hello boys, good morning. අපි දැන් ඉන්නේ වෙරෝනා වල චුට්ටක් උඩින් ගාර්දවල පැත්තට වෙන්නේ. ගාර්ද හරහා තමයි අපි දැන් යන්න තියෙන්නේ. ගාර්දවල උඩට තව ගාර්දවලින් තව ටිකක් උඩට තමයි යන්න හිතාගෙන ඉන්නේ. අපි ඊළඟ හොටල් එකේ තියෙන එතන අපි දැන් මෙතන යනවා. මේක කෝනා හොටෙල් වෙරෝනා. තාමර අයියා එනවා. ෆෝක් ලිෆ්ට් එකේ එනවා. මෙතන තමයි අර කඳුලින් මට වෙලා බෙබල්ස් ආවා කියන්නේ මේ කඳුලින් තැනකට ඇවිල්ලා තියෙන්නේ මේ හරියට නිකන් ස්විස් වගේ. ඔයාලා මොනවද කියන්නේ මේ view එක දැක්කාම? view එක කියන්නේ මම මේ පාර එනවදානෙන් යන්නේ හෙළම පටු පාරක් තියෙන්නේ. පොඩ්ඩක් එහෙට මෙහෙට වුණොත් කියෙන්නේ. මේ කැමරාවට පේනවට වඩා මේ ඇස් දෙකෙන් පට්ට ලස්සනයි. මේ කැමරාවට ගන්න බෑ ලස්සන අද කඳු ටික විතරයි පේන්නේ තනියම පොළ පාට. Yo guys, අපි සුපිරි සිටි එකට ඇවිල්ලා ඉන්නේ ලාගෝ දි ගාර්දා. මේක ගැන පොඩි විස්තරයක් කරන්නකෝ පුරුණ අපිට. මේක ගැන විස්තරයක් කරන්න කියන්නේ මේක දැන් විදියට නම් මේක තමයි යුරෝප් වල තියෙන ලොකුම බෑව අපේ. ලොකු එක විශාල ප්‍රමාණයක්. අර මේකේ මේ විශාලත්වය පරිමාණය විස්තර දන්නේද? මේ පැත්තට තමයි ඉතින් ගොඩක් තියෙන්නේ ඉස්තාවේ කාලේ නාන්න පස්සේ ගන්න බාබු කරා. ඉතල යන්නේ කැම්පින් කරන්න ඔක්කොම සබ්ජෙක්ට් ටික තියෙනවා. අපි බලමු යනකම මෙතන දාගෙන යන්න. අපි තව එහාට යන්න ඕන. තව මෙතන ඉඳන් කිලෝමීටර් 14ක් තියෙනවා අපිට. අපි අද ඉන්දියානු රැන්ටේ හරියට ලස්සනයි. බලමු මේ හරිය ප්ලේස් එක සෙට් වුණොත් අපිට අපි මේ හරිය පොඩ නවත්තලා ලාගුගේ නවත්තලා යන්න. නවත්තලා උදේට කන්නත් ඕන. අපි තව උදේට කාලත් නැහැ. බලමු සෙට් එක.
ගාවක් ඉන්නේ තාම. දැන් හොටෙල් එකට තව විනාඩි 8ක් විනාඩි 7ක් ඇතුළත අපි ගිහිල්ලා සෙට් වෙමු. guys පාර වරද්ද ගන්නවා කොල්ල හැමදේම හරවන්න තියෙන දෙරින් කෙලින් යනවා. තා විනාඩි 6කට පව් වුණා. යෝ guys අපි ඇවිල්ලා වැහැලා ඉන්නේ දැන් මේ සිටි එකේ නම හැමතිස්සෙම මට අමතක වෙනවා මොකද්ද මේ සිටි එකේ නම තෙන්නෝ ලාගුති තෙන්නෝ එක ගෑ පැත්තේ තමයි තියෙන්නේ හොටෙල් එක ගෑ පැත්තේ අපි දැන් එළියට ආව මොනාරි කන්න ඕන එළියෙන් දැන් නිදාස් දැන් ඉතින් ඇවිදින්න තමයි තියෙන්නේ එහෙනම් අපි හම්බෙමු මොකද විස්තරේ දේ ආහාරය හරි ලොකු හොරෙන්ඩක පිටිපස්සේ තියෙන්නේ පේන්නේ නැහැ නේද පිටිපස්සේ හොටෙල් එකේ ඉස්සර රෙස්ටුරන්ට් එක වැඩේ යන්නේ පිටිපස්සේ කඳු පිටිපස්සේ ඔව් තව ටිකකින් අපි නාන්න යන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ දැනට කනවා හරි බඩගිනි කාලා සෙට් එමුනේ යෝ guys මේ හොටෙල් එක ළඟම තමයි ප්ලේස් එක තියෙන්නේ පොඩ්ඩක් යනවා මේ පැත්තට විස්තර ටික බලන්න පූර්ණ සඳරන අපිට මේ ගැන විස්තරයක් ලබා දෙන්න සනිකව කොහොමද ලස්සන කොළ පාටයි මේක ලාගෝදී තෙන්නෝ වෙන්න මතක නැහැ හරියට මේක නම හරිද මේක නම ඔව් ජීරෝ දෙල්ලා ඔව් මෙතන ගහලා තිනවා ජීරෝ දෙල්ලා චූටි වැවක් පොඩි වැවක් අපි දැන් නාන්න කියලා තමයි යන්නේ මෙතන තමයි අර මේ කවුද මේ හැරි පොටර් කිව්වේ වෙන්ගාඩියන් ලෙවියෝසා නෙමෙයි මොකක්ද අර භූතය වෙලවන්නේ මන්තරේ මතක නැද්ද ඔයාලට එක්ස්පෙක්ටෝ පෙට්‍රෝ අන්න එක්ස්පෙක්ටෝ පෙට්‍රෝ නම්
විදියට තුල් වෙන්න හදන්නේ. Now we are here. මෝ සීතලයි හොඳටම අශයෙන් යනවා වතුර බෝතලේ අපේ සරප්පු දෙකයි අරන් එන්න. වැස්සකුත් යනවා ඊයේ නම් මේ වෙලේට හොඳ අවුව අද ඉර කොහෙද කියලාත් හොයන්න නැහැ. කඳු වලින් වට වෙලා නිසා ඉර බැහිලා තියෙන්නේ. පොඩි වැස්සකුත් යනවා පොඩි සීතල ගතියක් තියෙනවා අවුව තිබ්බනම්. එහෙනම් අපි නාන්නයි යන්නේ. කොල්ලා මේ පැත්තට ආක්‍රමණය කරනවා. අපි දැන් මේ හරි අපි විතරයි ඉන්නේ. හැබැයි නම් සෙට් එක ආයි චුට්ටක් ආවා වැස්ස චුට්ටක් ආවා. අඩු වෙච්ච ඉඳා. Yaman now. Supirima tana. Aata. Yo guys මෙතනට අපේ හොටෙල් එක පේන විදිය තමයි අර තියෙන්නේ. ඔයගොල්ලන්ට පෙන්නන්න මේ හොටෙල් එක ලයිට් තමයි මේ විල තියෙන්නේ. එන්න පේනවද කියලා මේක මෙතන තියෙන එක. මේ විදියට තමයි හොටෙල් එක තියෙන්නේ. මේ කඳු වලින් වට වෙලා. මෙතන කඳු තියෙනවා එනට වට වෙලා තියෙන්නේ. අඳුරනේ යාළුවෙක් ඉන්නවා